වාසනාව කැන්දනා ඒ හිනාව තුටු එදා මේ ජීවිතේ යලි ඉපදිනා රෝසයේ තෙතුල් සලා කී කතා සවන් පුරා මේ යාමයේ හදරවදිනා. හයි කොහොමද? ගෙවෙනවට ලෝභ හිතිච්ච දාලා ඉන්න බෑමයි කියලා හිතිච්ච ලස්සන පරිසරයක රස මතක ගොඩාක් අරගෙන අදත් මං ආවා. හිතුවේවත් නැති විදිහට ගියපු ගමනක් මේක. ඒ නිසාමද මන් දන්නේ මෙච්චර ලස්සන වුණේ මේ ගමන. අපි දෙන්න හිතන්නේවත් නැතුන් සාමාන්‍යයෙන් 10 මාරට විතර කෝල් එකක් අරගෙන කතා කර ඉන්නකොට එයාගෙන් පොඩි යෝජනාවක් ආවා අපි දෙන්න අද කොහේ හරි යමුද කියලා. දෙවරක් නොහිතා මම ඒක ස්ථිර කරා. ඊට පස්සේ ඉතින් ගෙදරින් පර්මිෂන් ගන්නත් එපයි. ගෙදරින් පර්මිෂන් උත් අරගෙන ගෙදරින් අපි දෙන්න පිටත් වෙනකොට මම හිතන්නේ 12ත් පහ වෙලා. කොහෙද යන්නේවත් කියලා දන්නේ නැතුන් ඉතින් බයික් එකට නැග්ගා. අපි ගියා. ගියේ කොහොම හරි ලිප්ටන් සීට්. අපි කලින් ගිහින් තිබුණේ නෑ. හැබැයි හිතුණ මෙච්චර කල් ඇයි අපි නොගියේ කියලා. ඩෙස්ටිනේෂන් එකටත් වැඩිය මාරම ලස්සනේ යන පාර. හැමදාම වගේ මම මගේ ගමන ලස්සන කරගන්න ඕන චූටි මලක් හොයාගත්තා. තව ඉස්සරහටත් මට මල් ටිකක් හම්බ වෙනවා. එතකම් මම මේක අතේ තියාගෙන මගේ ගමන ලස්සනට ගියා. අනේ මන් දන්නේ මේ පරිසරය නම් මෙහි ජීවත් වෙන අය පුදුමාකාර විදිහට වාසනාවන්තයි. මාරම ලස්සනයි. ඇස් දෙකට මාරම සනීපයි. මේ පරිසරය දකිනකොට කොහේ බලුවත් කොළ පාටයි. මේ පේනවට වැඩිය මේ පාර මේ පරිසරය පුදුම ලස්සනයි. ලස්සනට පෙන්නන්නේ ඉතින් මං ගාව තාම ක්වොලිටි කැම් එකක් නෑනේ. ඒ නිසා ඉතින් ඒ තරම් ලස්සනට පේන්නේ නෑ. ඕන් ඉතින් මං කියපු අර ඉතුරු මල් ටිකත් මට හම්බුණා මගේ ගමනේ ඉතුරුවත් ලස්සන කරගන්න. මේ මලක් එක්ක කොළ පාට පරිසරය තියෙද්දි ඒක වෙනම වයිබ් එකක්. කොහේ ගියත් ඉතින් ඒ නිසා තමයි මං කොහෙන් හරි චූටි මලක් හොයාගන්නේ. ඒක මගේ ගමන ලස්සන කරගන්න. අපි ගියේ ලිප්ටන් සීට්. එහෙ මාර ලස්සනයි මේ බලන්න. කොහේ බැලුවත් කොළ පාටයි තේ වතු. අනේ මන්ද ඒක කොහොම කියලා විස්තර කරන්නද කොයි විදිහට ඒක තේරුම් කරන්නද කියලා තේරෙන්නේ නෑ. ඒක තේරුම් කරාට තේරෙන්නෙත් නෑ. කොහොමත් යන්න ඕනි ගමන ලස්සන ඇස් දෙකින් බලාගන්න. මාර ආසාවෙන් ඒ වගේම මේ දවස්වල පට්ට රස්නේනේ. ඒ වුණාට අනේ මන්ද මෙහි ලංකාවේ නෙමෙයිද කියලා හිතෙනවා. මාර සීතලයි. ෂෝක් ඉතින් අනේ. අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ මග අල්ලන්න ආස ගමනේ. අන්න අපි තැනට ආවා. මේ ඉන්න මාමා අපිට මේ තැන මොකද්ද විශේෂත්වය මොනවාද එතකොට මොනවාද පේන්නේ හැමදේම විස්තර කරලා කිව්වා. මේ ඉන්නේ තෝමස් ලිප්ටන්. මෙයාගේ සීට් එක තියෙන නිසා තමයි මෙයාගේ තමයි මේ වතු යාය. එයා එතන ඉඳන් තමයිලු මේ වතු යාය දිහා බලන් හිටියේ. ඒ නිසා තමයි ලිප්ටන් සීට් කියන එක හැදිලා තියෙන්නේ. මේ මෙතන මාර විදිහට මීදුමයි. අපි යනකොට මීදුම නැත්තම් එතනට පළාත් 5ක් විතර පේනවා කියලා කියනවා. ඒ කියන්නේ ඌව පළාත කොහොමත් ඌව පළාතනේ. ඌව පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත වගේ
පළාත් 5ක් පේනවා කියලා කිව්වා. ඒ වගේම උඩවලව ජලාශය, ඊට පස්සේ මොකද්ද ප්‍රදීපාගාරයකුත් පේනවා කියලා කිව්වා. හැබැයි මේ මීදුම නිසා අපිට නම් කිසි දෙයක් පේනුනේ නෑ. ඒ වුණාට මේ මීදුමත් එක්ක අමුතුම ෆීලින් එකක් හිතට දැනුණා. මාරම ලස්සනක්. ඉතින් ඒ විදිහ වෙලාවක ප්ලේන් ටියක් බොනවා කියන්නේත් ඉතින් වෙනම වයිබ් එකක්නේ. වගේම ඉතින් ආසම කෙනෙක් එක්ක ඉතින් ඒ වෙලාවේ සීතල ඇඟට දැනෙනකොට තේ එකක් බොන ගමන් අපි දෙන්න පොඩි කතාවක් දාගෙන ඉඳලා ඉතින් අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ජීවිතේ රස පිරුණු මේ විදිහ ලස්සනම ලස්සන මතකයක් ආපහු මතකයක් විදිහට අරගෙන එනකන් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම මාව අහගෙන හිටියට මාව බලාගෙන හිටියට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝටම ජීවිතේ රස මතක වලින් පිරීලා ජීවිතේ තවත් රසවත් වෙන්න කියලා මං හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් මං අදට ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. හින්දෑරි මත් ඉතිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ